අපේ තාත්තයි කඩල කරත්තේ තියෙන අර කැම්පස් එකෙන් එහා පැත්තේ. අද ඔයාලා ඔක්කොම මං ගානේ කඩල. කඩල? කවුද මං ඔය පාරේ ආයේ තියෙන ජරා කඩල ගන්නේ? අර කැම්පස් එකේ කඩල ඉන්නේ අපේ තාත්තද? අපේ තාත්ති මචං V8 එකක් ගන්න යන්නේ next week එකේ. එයා ඒකට ඩවුන් පේමන්ට් ගෙවලා ඉවරයි මචං. ඒත් මං කැමති ස්පෝර්ට් මොඩල් එකට i8 එකක් තමයි මං ගන්න ඕනේ. අපි නම් බා ඔසී ටුවරයක් යන්න ඉන්නකො මේ ටිකේ ගිහින්ද වාහන නම් ගන්නේ. නෑනේ. අපේ තාත්තත් අලුතෙන් කඩල කරත්තයක් ගන්න යන්නේ. ඒකට ගොඩක් ලොකු ගාණක් යනවා. නෑ. කීයද මචං? ලක්ෂ 3ක් විතර යනවා. දැන් ලක්ෂ 2කමාරක් විතර එකතු වෙලා තියෙන්නේ. ඊළඟ මාසෙ නම් ඉතින් අනිවාර්යයෙන්ම ගන්නවා. බබා මට බඩගිනේ මොන හරි කන්න ඕනකෝ. අපේ තාත්තයි කඩල කරත්තේ තියෙන අර කැම්පස් එකෙන් එහා පැත්තේ. අද ඔයාලා ඔක්කොම මං ගානේ කඩල. කඩල? කවුද මං ඔය පාරේ ආයේ තියෙන ජරා කඩල ගන්නේ? අර කැම්පස් එකේ කඩල ඉන්නේ අපේ තාත්තද? ඒ කඩල කරත් තියෙන නාකිය උඹලා තාත්තද බා? වෙනුවන් මමට ඕන දෙයක් කියපන් ඕන දෙයක් කරපන්. ඒ මගේ තාත්තයකෝ තාත්තා කියන්නේ තාත්තද? ඔව් මං කඩලකාරයි පුතා තමයි. ඒ මනුස්සයා මාව මේ තත්ත්වෙට ගෙනාවේ පාරක් අයිනේ කඩල විකුණලා. උඹ මට ඕන දෙයක් කියපන්. හැබැයි උඹලා එකෙක්වත් මගේ තාත්තට එක වචනයක්වත් කියන්න එපා. ඔව් මං කඩලකාරයි පුතා තමයි. ඒ උඹලා මොනවා කරන්නද? උඹලා එකෙක්වත් මගේ යාළුවෝ නෙමෙයි. අනේ මේ දැන් වටිකා කළුවට ඉතුරු වෙලා ඉතල හැන්දේ මුරගෙන කණ එකයි ඇත්තේ. මගේ පුතාට බයින්නද? අපි කමු. මට එපා. මල්ලි මේක අම්මට දෙන්න. හෙට අම්මගේ උපන්දිනේනේ. එයා ගොඩක් සතුටු වෙයි. මම දුන්නොත් එයා මේක ගන්න එකක් නෑ. Happy birthday. අනේ මගේ පුතේ අද මගේ උපන්දිනේ. මට මගේ ජීවිතේ ලැබුණු පළවෙනි උපන්දින තෑග්ග. අම්මට මේක දෙන්න කිව්වේ අයියා. එයාට වෙනස්කම් කරන්නේ අයියා අම්මේ. එයා ඔයාගේ කුසින් බීනෝනේ එකේ වරඳට දැම්මේ. අද වෙනකන් අම්මගේ උපන්දිනේ වෙනුවෙන් කිසිම කෙනෙක්ට ටැග්ගක් දීලා නෑ අම්මේ. ඒ හිත ඇතුලේ තිබ්බේ කියා ගන්න බැරි වුණ මෞසනියසක් අම්මේ. අයියා බව් අම්මේ. එයාගේ අම්මයාව දාලා ගියේ පොඩි කාලෙදිම කියලා කිව්වත් ඔයාමනේ අම්මේ. අයියා අම්මේ අයියට එහෙම කරන්නේ මගේ අම්මේ. ඔයාට ජීවිතේ එක තැනක වර්ධුණානේ අම්මේ. ඒකනේ මට මගේ තාත්තෝ නැති උනේ. මට යාගේ තාත්තේ කියන්න පුළුවන් නම් අයියා අම්මේ අම්මගේම දරුවෙක් විදියට අයියව පිළිගන්න බැරි මගේ අම්මේ. අද ඉඳලා එක් කිසිම දවසක එයාට කුඩා අම්මා කියන්න දෙන්න එපා අම්මේ. මේ ලෝකේ මොම 100% නිවැරදි මිනිස්සු නෑ අම්මේ. ඔයා ඒක හරියට තේරුම් ගන්න අම්මේ. උත්තේ ඕක නවත්තලා දැන් කාලා ඉමු. ඉන්නනේ මේ අන්තිම හරිය යන්නේ පොඩ්ඩයි ඉන්න. ඔක පැත්තකින් තියන්නනේ අන්තිම හරිය යන්නේ. උදේ ඉඳන් කාලත් නෑනේ පුතේ කාලා ඉන්නකො. අයියෝ මොනවද ඇද්දානේ. දෙක්කෝ. ඔක්කොම කන්නේ. මල්ලි කනවද? අම්මෝ මට බඩගිනේ. අද නම් හරිම මාන්සි. අම්මේ මට බත් එකක් බෙදලා ගෙන්නකෝ. මට ඉන්නේ එක පුතයි. මේ ඉන්නේ මගේ පුතා. ලොකු පුතා වැඩ ආවද? ඔව් තාත්තේ දැන් ආවේ. මොකෝ මූණ එල්ලගෙන? පුතා මේ මහන්සිලානේ ඇවිල්ලා තියෙන්නේ. ඉන්නකො මම මගේ පුතාට බත් එකක් බෙදන් එන්නම්. නෑ අම්මේ මට බඩගින්නම පස්සේ ගන්න.
පොඩි කාලේ දැක්කට පස්සේ මගේ අම්මගේ මූණවත් මට ආයෙ දකින්න හම්බ වුණේ නෑ. මගේ ජීවිතේ මට උනේ කිසිම කෙනෙකුට වෙන්න හොඳම නැති දෙයක්. අම්මගේ කියලා මට ඉතුරු වෙලා තිබුණේ අම්මගේ මේ ෆොටෝ එකයි. පුංචි කාලේ මගේ හිතේ අම්මගේ නැඳිච්ච රූපේ විතරයි. මේක වෙනස්ම කතාවක්. සම්පූර්ණ කතාව බලන්න පේජ් එක ෆලෝ කරලා වීඩියෝ එක ෂෙයා කරන්න. මේක ඔයා බලන්න ඕන කතාවක්.